මැද පෙරදිග සාමය තප්පරයකින් කුඩු පට්ටම් වෙයි. සති දෙකක සටන් විරාමය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇමරිකානු නාවික හමුදාව ඉරාන භාණ්ඩ ප්‍රවාහන නැවක් බලහත්කාරයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ටූස්කා නම් මේ නැවේ එන්ජිමට වෙඩි තබා එය අඩපණ කළ බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් එක්ක ලෝකයේම භීතියෙන් ඇලලී ගිහින්. ඉරානය පවසන්නේ මේක මුහුදු මංකොල්ලයක් කියලා. පාකිස්තානයේ සාම සාකච්ඡා අත්හැර ඉරානයේ යුද්ධයට සූදානම් වෙනවාද? ඕමාන් මුහුදු තීරයේ ඊයේ රාත්‍රියේ අතිශය භයානක සිදුවීමක් වුණා. ට්‍රම්ප් පාලනය විසින් පනවා ඇති නාවික අවහිරය කඩිනමින් බර්ඩන් අබ්බාස් වරාය වෙත යමින් තිබූ ටූස්කා නැවට ඇමරිකානු USS යුද නෞකාව මගින් වෙඩි තබා තිබෙනවා. ට්‍රම්ප් අවසන්නේ පැය 6ක අනතුරු ඇඟවීම් වලින් පස්සේ නැවේ එන්ජිමට වෙඩි තබා නතර කළ බවයි. දැනටමත් ඇමරිකානු මැරීන් බටහින් නැවසිය පාලනයටගෙන එහි ඇතුළත පරීක්ෂා කරමින් සිටිනවා. ඉරානයේ මේ සිදුවීම හඳුන්වන්නේ සටන් විරාමයේ දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් විදිහටයි. ඇමරිකාව සන්නද්ධ මංකොල්ල කෑමක නිරත වෙනවා. මේට ඉතා ඉක්මනින් ප්‍රතිප්‍රහාර දෙනවා කියලා ඉරාන හමුදා මූලස්ථානය අනතුරු වඟවා තිබෙනවා. වඩාත්ම භයානක පුවත තමයි අද පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාම සාකච්ඡාවලට සහභාගී වීම ඉරානයේ විසින් ප්‍රතික්ෂේප කර තිබීම. සාමයේ වෙනුවට දැන් මැද පෙරදිගින් ඇසෙන්නේ යුද බෙර හඬයි. ඇයි ට්‍රම්ප් සාකච්ඡා තියෙද්දි නැවකට වෙඩි තිබ්බේ? ට්‍රම්ප් අවසන්නේ ගිවිසුමක් තිබුණත් නාවික අවහිරය කඩන්න කාටවත් ඉඩ දෙන්නේ නැති බවයි. එම නැවේ රහස්‍යගත ආයුධ හෝ තහනම් ද්‍රව්‍ය තිබුණාද යන්න ගැන දැන් පරීක්ෂා පවත්වමින් තිබෙනවා. නමුත් මේ ක්‍රියාව නිසා ඉරානයේ නැවතත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමේ අවධානමක් පවතිනවා. සටන් විරාමයේ ලබන බදාදායින් අවසන් වීමට නියමිතව තියෙද්දී මේ සිදුවීම මුළු කලාපයේම මහා යුද්ධයකට ඇද දැමීමක්. මේ පුවතත් එක්ක ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළ යන්න පටන් අරන්. පාකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල් මේ තත්ත්වය සමනය කරන්න උත්සාහ කළත් ඉරානය පවසන්නේ Tamanගේ නැව නිදහස් නොකරන්නේ නම් කිසිදු සාකච්ඡාවකට නොවන බවයි. ඊශ්‍රායල අගමැති නෙතනියාහු පවසන්නේ සටන තවම අවසන් නැහැ කියලා. සාමය ගැන තිබුණු සියලු බලාපොරොත්තු දැන් ගිනි ජාලාවකට හසු වෙලා වගේයි.